ඒක නිසා මම අහන්නේ. ඒක කවන්න කියන්නකො වයස ඉස්සරලානේ. වයස 81යි. 81යි. සාරේ දැන් හොඳයි ටිකක්. මුලින්ම මේ හරිම අමාරුවෙන් තමයි ඉඳ ගන්නවත් නැගිටින්නවත් ගොඩක් නෑ ඒක තමයි. නිරෝගී සැප හැර සැපතක් ලොවේ කොයින්දා බලන්න එතනදී කියන්නේ අපේ නිරෝගීකම කොච්චර වැදගත්ද කියලා. ඒ හා සමානව කරන ලද වැඩසටහනක් තමයි අපි මේ වැඩහිටි දිනේදී මේත් එක්කලා ඉදිරිපත් කරන්නේ. මේක බලන්න ඒ ගුරුතුමියට අවුරුදු 81යි කෝ වයස. අනිත් හැමදෙනාම මම හිතන්නේ රිටයර් වෙච්ච කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලීමකට අනුව තමයි මම මේක මේ ඉදිරිපත් කරන්න කටයුතු කරන්නේ. ඒගොල්ලෝ මොනතරම් ෆ්ලෙක්සිබල්ද මොනතරම් නම්‍යශීලීද බලන්න. ඒගොල්ලෝ යෝග කරන ව්‍යායාම ඒගොල්ලන්ගේ නැටුම බලන්න අපි වැඩිහිටියන්ට මොනතරම් ආදර්ශයක් ගන්න පුළුවන් දෙයක්ද එතන තිබුණේ කියලා. පොද වැඩිහිටියෝ කියලා සමහරක් ගෙවල් වලටලා ඉන්නවා අතපය දිග අරගන්න බෑ කියලා. අර ගුරුතුමිය කිව්වා එයාට අවුරුදු 81 වුණාට එයා නටනවා කිව්වා. ඒ දර්ශන මේත් එක්ක ඉදිරිපත් වෙනවානේ. හැම කෙනෙකුට ඒක බලන්න පුළුවන්. බලලා ආදර්ශයට ගන්න, ජීවිතය හැඩ කරගන්න, නිරෝගී සුවය ලබන්න කටයුතු කරන්න කියලා මම මේත් එක්කලා මතක් කරනවා. දැන් මාත් එක්ක ඉන්නවා ඉතින් යෝග කරපු අපේ ගුරුතුමිය. ඒ කියන්නේ මම දැක්ක බොහොම හොඳට කරනවා. මම ඉස්සරලා වයස හැවට කමක් නැද්ද? වයස කියන්නේ බය නෑ වයසට. ඔව්. ඒ කියන්නේ මොකද දන්නවද වයස අහන්නේ? මම දැක්කා මේ අනිත් කට්ටිය සමහරව බොරු කෙරුවා. මොකද මම යෝග කරනවා දැකලා තියෙනවා. මමත් කරනවා. ඒක නිසා මම අහන්නේ. මේ කවන්න කියන්නකො වයස ඉස්සරලානේ. වයස 81යි. 81යි. ඊට වැඩි වැඩිමාල් කට්ටිය කවුරුත් නැහැ මෙතන. කවුරුත් නැහැ. එතකොට ඒ කට්ටිය ඊට අඩුවෙන් තමයි සාරේ දැන් හොඳයි ටිකක්. මුලින්ම මේ හරිම අමාරුවෙන් තමයි ඉඳ ගන්නවත් නැගිටින්නවත් ගොඩක් නෑ ඒක තමයි. කට්ටිය හිටියා. ඔව් ඉස්සලා ඉතින් එහෙම තමයි හරි අඩියෙන් කරේ. ඔව්. ඉස්සලා කවුරුත් එහෙම තමයි. මේ මිනිස්සු තමයි කරන්නේ. ඉතින් අද මම හිතන්නේ ගොඩක් හොඳයි කට්ටිය. අද ගොඩක් හොඳයි නේද? මෙතන වැඩි. මම දැන් අවුරුදු 10ක් වෙනවා යෝග කරන්න. ඒකනේ ඉතින්. අපිට අවුරුද්දක් ඔක්කයි. අපි අවුරුදු 10ක් වෙනකොට පින්විස් ගහන්න. නෑ ඒක තමයි මම අතර සතුටු වෙනවා. මොකද මම දැක්කනේ කම් මේ අතම ගොනිය තරුණියක් වගේ. එහෙම තමයි. ඈ? වගේ නෙමෙයි එහෙම තමයි. අපිට අඩුම් ගන්නවා. ඔව් ඒකනේ. නේද? ඒකෙන් අපි ඉතින් නිරෝගී ජීවිතය කරනවා. හැමතිස්සෙම අපි නිරෝගී වෙන්නනේ හදන්නේ නේද? ඉතින් ඒක නිසා මම මේ වෙලාවේ නිරෝගී සුවය වේවා, නිරෝගී බවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ හැමදෙනාටම අද සහභාගී වෙච්චි පිරිස ගොඩක් ඉන්නවා. මම හිතන්නේ මම අද මෙතෙන් ආවේ ඔබතුමන්ට එසේම වේවා, නිරෝගී භාවයම ලැබේවා. ඔව් බොහොම ස්තුතියි. එක පැත්තකින් අරගන්න මාපට ඇඟිල්ල තියෙන පැත්තෙන් හුස්ම ගන්න අනිත් ඇඟිල්ල තියෙන පැත්තෙන් පිට කරන්න.
හිතේ උපන් වරට හඬා දොඩා පලනු ලබන හින්දා මහා මෙරක් දෙසට හිතේ උපන් වරට හඬා දොඩා පලනු ලබන හින්දා අයිබෝවන් නැවත හමු වෙනතුරු මම දිසා